මුලින්ම අපි කතා කරමු වෘත්තයක චාප දිග හොයන්නේ කොහොමද කියලා. හරිද? එතකොට වෘත්තයක් විදිහට ගත්තට පස්සේ දැන් මෙන්න මේ වෘත්තයේ චාප දිග කියන්නේ මොකද්ද? දැන් මේ ඇඳපු වෘත්තෙට අනිවාර්යයෙන් මොකක්ද තියෙන්නේ? මේ ඇඳපු වෘත්තෙට අනිවාර්යෙන් කේන්ද්‍රයක් තියෙනවා. හරිද? එතකොට මේ කේන්ද්‍රයේ ඉඳලා මේ රේඛාට තියෙනවා වෘත්තයේ අරය. හරිද? වෘත්තයේ අරය තියෙනවා. ඊට පස්සේ දැන් මෙන්න මේ චාප දිග කියන්නේ මොකද්ද? චාප දිග කියන්නේ මෙන්න මේ ඇඳපු රේඛාව කියන්නේ වෘත්තයේ වටේ දිගට තමයි අපි චාප දිග කියලා කියන්නේ. එතකොට මේ සම්පූර්ණ වෘත්තයක චාප දිගයි පරිමිතියයි එකට සමානයි. මොකද පරිමිතිය කියන්නේ මොකක් හරි වටේ දිගනේ. හරිද? එතකොට මේ වෘත්තයේ වටේ දිගයි චාප දිගයි කියන්නේ එකිනෙකට සමානයි. එතකොට දැන් මේ අපිට වෘත්තයක චාප දිග හොයන්න සූත්‍රයක් තියෙනවා. ඒක තමයි චාප දිග සමානයි 2πr කියන සූත්‍රය. හරිද? එතකොට අපි ලියුවොත් හරි. එතකොට මෙන්න මේ සූත්‍රයෙන් තමයි අපි වෘත්තයක මෙන්න මේ චාප දිග හොයාගෙන යන්නේ. එතකොට මේ චාප දිග හොයන සූත්‍රයේ මෙන්න මේ තියෙන 2 කියන අගය. හරිද? කියන්නේ 2 කියන අගය. ඒක අපිට ඕන විදිහට වෙනස් කරන්න බෑ. සූත්‍රයේ තියෙන විදිහට ඒක නියත විදිහට තියෙනවා. එතකොට 2 කියන එක අපිට 4 දාගෙන වගේ ලියන්න බෑ ගණන්. හරිද? එතකොට 2 කියන එක අනිවාර්යෙන් ඒ විදිහට තියෙනවා. එතකොට මෙන්න 5 කියන අගය ඕක අපි සාමාන්‍යයෙන් ගන්න. සාමාන්‍ය නෙවෙයි ඒකට ගන්නේ 7/22 කියන අගය. හරිද? එතකොට මේකත් අපි ගානක දෙනකොට අනිවාර්යෙන් මේ අගේ දෙන්න ඕන. ඊට පස්සේ අපි ගානක උඩ කියලා දුන්නොත් ඒ කියන්නේ ප්‍රශ්නේදී කිව්වොත් 5 සමානයි 3 විදියට හරි 5 සමානයි 3.1 වගේ මෙහෙම අගයක් ගන්න කියලා ඒගොල්ලෝ කිව්වොත් අපි ඒ අගේ අරන් හදන්න ඕන. එහෙම දීලා නැත්නම් අපි හදන්නේ කොහමද? මේ 7/22 තමයි දාලා හදන්න ඕන. අනිවාර්යෙන් 7/22 තමයි. ඒතකොට ගානක් හදනකොට වැදගත් දේ තමයි මේ අගේ සුළු කරලා හදන්න ඕනේ නැහැ. ඒ කියන්නේ සුළු කරලා හදන්න එපා. සුළු කරලා හැදුව ගාන වර්ධිනවා. ඒක නිසා මෙහෙම ලියාගෙන දාන්න. එතකොට මෙන්න මේ කැපෙන අගයන් එන්න පුළුවන්. මේ කැපෙන අගයන් ආවොත් එහෙම කපලා හැදුවම වැඩි ලේසි. සුළු කරලා හැදුවොත් ගාන වර්ධිනවා. මොකද මේක හරියට සුළු වෙන්නේ නැහැ. මේක දශම ගොඩක් මේක පූර්ණ සංඛ්‍යාවක් විදිහට සුළු වෙන්නේ නැහැ. ඒක නිසා ඒක සුළු කරලා ගණන් හදන්න එපා. ඔහොම ලියාගෙන හදන්න. එතකොට මේ r කියන අගය මේකෙන් ගන්න මොකද්ද අපි? මෙන්න මේ වෘත්තයේ අරය. හරිද? එතකොට මේ r කියන අගය හැමතිස්සෙම මේ වෘත්තයේ අරය. හරි. එතකොට ඕක ඒ අපිට දෙන වෘත්ත අනුව වෙනස් වෙනවා. අරය කියන එක වෙනස් වෙනවා. හරිද? එතකොට ඔහොම තමයි මේකේ සූත්‍රය අපි ලියා ගන්න. එතකොට මම දැන් ගානක් හදලා පෙන්නන්නම් කොහොමද මේකේ ගානක් හදන්නේ කියලා මේ සූත්‍රය. එතකොට මම මේ වෘත්තයේම හරියට අගයක් ආදේශ කරගන්නම්. එතකොට ඒකෙම හරියට මම මේ අරය සමානයි 14 සෙන්ටිමීටර් විදිහට ගන්න. හරිද? 14 සෙන්ටිමීටර් විදිහට අරය හදනවා. එතකොට ඔන්න දැන් අපි හදන්නේ මෙන්න මේ වෘත්තයේ චාප දිග හොයන්න. එතකොට අපි ඊට චාප දිග සමානයි කොහොම සූත්‍රය 2πr. හරිද? එතකොට මේ සූත්‍රයට දැන් මේක ආදේශ කරලා හදන්නයි තියෙන්නේ. එතකොට දෙක නම් දෙක විදිහටම ලියා ගන්නවා. 5 කියන්නේ 7/22 වැඩි කිරීම. දැන් මෙතන r කියන අගයට ගන්න. අපි මෙන්න මෙතන වෘත්තයේ අරය. එහෙනම් දැන් තියෙන්නේ 14. හරිද? එතකොට මේ විදිහට ගාන ගත්තට පස්සේ දැන් මෙහෙම ආවට පස්සේ දැන් මෙතන 7 ගුණාකාරයක් දුන්නොත් අපිට මේක කැපෙනවා. හරිද? එහෙම තමයි ගොඩක් වෙලාවට අපිට ගණන් දෙන්නේ. මෙතන කැපෙන අගයක් තමයි අරේ විදිහට දෙන්නේ. එතකොට මෙන්න මේ 14 කියන එක 7ට 7 1යි 14ට 7 2ක් විදිහට සූත්‍රය කපා ගන්න පුළුවන්. ඒ කියන්නේ කැපෙන අගයන් කපා ගන්න. එතකොට වැඩේ ලේසි. හරිද? එතකොට වටයක් යන්න ඕනේ නැහැ. ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන් අපි කැපෙන අගයන් කපා ගත්තට පස්සේ. එතකොට දැන් මේකේ තව කැපෙන්න හරියක් නැහැනේ. යට තියෙන්නේ 1. එතකොට එකෙන් බෙදුනට කිසිම දෙයක් වෙන්නේ නැහැනේ. ඒක නිසා දැන් උඩ ටික අපිට සුළු කරගන්න තියෙන්නේ. එතකොට දෙවරක් 22 44යි. හරිද? 44 වැඩි කිරීම මෙතන දෙක තියෙන්නේ. එතකොට අපිට උත්තරේ එනවා මේකේ 88ක් කියලා චාප දෙක. එතකොට වැදගත්ම දේ තමයි අනිවාර්යයෙන් මෙතන අපිට එන මෙතන සෙන්ටිමීටර වලින් අපි ගාන හැදුවේ. එහෙනම් අපිට අරේ දීලා තියෙන්නේ සෙන්ටිමීටරනේ. එහෙනම් අපි උත්තරේට අනිවාර්යෙන් ඒකක තියන්න ඕනේ නැත්නම් එතනට ලකුණු කැපෙනවා. හරිද? එතකොට මෙන්න මේ විදිහට තමයි ඒකේ උත්තරේ එන්නේ. හරිද? ඔන්න තමයි එතකොට මෙන්න මේ වෘත්තයක චාප දිග අපි හොයන්නේ. හරි. ඊට පස්සේ බලමු අපි මේ කොහොමද වෘත්තයක වර්ගඵලය හොයන්නේ කියලා. එතකොට වෘත්තයක වර්ගඵලය හොයනකොට අපිට වෙන සූත්‍රයක් තියෙනවා. ඒක තමයි වර්ගඵලය සමානයි 5r වර්ගය කියන සූත්‍රය.
එතකොට අරක අපි කතා කරේ 2r කියන සූත්‍රයෙන්. අපිට වර්ගඵලය හොයන්න තියෙන්නේ 5r වර්ගය කියන සූත්‍රයෙන්. එතකොට මෙන්න මේ 5 කියනගේ අරක වගේම තමයි මේ විදිහම තමයි කිසි වෙනසක් නැහැ. එතකොට මේ r වර්ගය කියන්නේ මොකද්ද? ඇත්තටම මේ මෙතන තියෙන්නේ 5 වැඩි කිරීම r වැඩි කිරීම r. එතකොට මේ r වැඩි කිරීම r කියන එක තමයි අපි r වර්ගයේ විදිහට ගන්න. එතකොට අපිට දෙන ගානේ මොකේ හරි වෘත්තයක අරේ දුන්නට පස්සේ අරේ වර්ගය තමයි මෙතනට ආදේශ වෙන්න ඕන. හරිද? ඒකටත් මම දැන් ගානක් හදලා වෙන්නන්න. එතකොට අපිට මෙන්න මේ වෘත්තෙට අපි අරේ විදිහට දාගත්තොත් 7 කියලා සංඛ්‍යාවක්. 7 කියලා අකයක් අපි දැන් වෙලාවේදී අපි සෙන්ටිමීටරනේ. දැන් අපි හදමු මෙතන මේ මීටර වලින්. හරි මීටර වලින් හදමු. එතකොට වර්ගඵලය වෙනකොට 5 කියන එක දැන් මේ සූත්‍රයටම දාලා හදන්න. 5 කියන අපි ගන්න 22 වැඩි කිරීම r වර්ගය. r වර්ගය කියන්නේ මේ 7යි මීටර වගේ දෙකක්. කියන්නේ 7 වැඩි කිරීම 7. එතකොට දැන් මෙතන අර සූත්‍රයේ ඒකක හැදෙන්න ඕන හින්දා මම මෙතන ඒකක වලින්ම ලියලා දෙන්නම්. ඒකක වලින්ම ලියන්න. හරි 7යි මීටර වැඩි කිරීම 7යි මීටර එන්නේ. එතකොට මේකෙදි මෙන්න මේ 7ට මේ 7ක් කැපෙනවා. එතකොට මෙතන 1යි මීටර කියනාගේ තමයි ඉතුරු වෙන්නේ. එතකොට දැන් මේක වැඩි කරොත් අපිට 22 වැඩි කිරීම 1. එතකොට 22ම තමයි. එතකොට 22 වැඩි කිරීම 1 වැඩි කිරීම 7. එතකොට 22 7ෙන් වැඩි වුණාට පස්සේ 154ක් එනවා. එතකොට මේකේ උත්තරේ එනවා අපිට 154ක් කියලා. එතකොට බලන්න මෙතන මීටර කියලා ගියා මෙතනක් තියෙනවා මෙතනක්. එතකොට මීටර වලින් වැඩි වුණාට පස්සේ වර්ග මීටර වෙනවා. එතකොට අපි දෙන්නේ 154යි මීටර නෙමෙයි වර්ග මීටර දෙන්නේ. එතකොට මේ වර්ග කියන එක අනිවාර්යෙන් එතනක් තියෙන්න ඕන. හරිද? දැන් අපි ඡාප ටිකක් මීටර වලින් හදුවා නම් මෙතන මීටර කියලා එන්නේ. මොකද අපි එක r එකකින් තිබ්බේ. එතකොට එක r එකක් නම් 1 මීටර එකක් විතරයි තියෙන්නේ. මෙතන මීටර කියන අගේ දෙකක් තිබ්බට පස්සේ වර්ග මීටර කියලා තමයි අන්තිම උත්තරේ තියන්න ඕන. හරිද? ඒතර ඔච්චර තමයි මේකේ ලොකු දෙයක් නැහැ. වර්ගඵලය හා ඡාප දිග හොයන්නේ ඔන්න ඔය විදිහට තමයි වෘත්තයක. හරිද? ඒ විශේෂයෙන්ම තමයි මේ සම්පූර්ණ වෘත්තවල තමයි කතා කරන්නේ. ඊට පස්සේ වෘත්ත කෑලි කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩවල හොයන්නේ මීට වඩා වෙනස් විදිහකට පොඩි වෙනසක් තියෙන ඒ වැඩි හොයන්න.